ආයිබෝවන් කලින් වීඩියෝ එකේ කිව්වා වගේ අපි අද ඔක්ලන්ඩ් වලින් ටිකක් දුර තියෙන තැන් බලන්න යන්නේ. අපි මුලින්ම යන්නේ ඔක්ලන්ඩ් ඉඳන් කිලෝමීටර් 167ක් විතර දුරින් තියෙන ගොඩක් අය ආස වගේම විශේෂ තැනක් බලන්න. පැය 2ක් විතර යනවා එතෙන්ට යන්න. එහෙනම් අපි එතෙන්ට ගිහිල්ලාම කියන්නම් අපි කොහෙද ආවේ කියලා. ඩ්‍රයිව් එකේ අන්තිම ටික ෆාම්ස් එහෙම තියෙන ලස්සන පාරකින් තමයි වැටලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දැන් දන්නවා ඇති අපි කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. අපි හොබිටන් ටිකට්ස් මාසෙකට විතර කලින් ඒගොල්ලෝගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකෙන් ඔන්ලයින් බුක් කරලා තිබ්බේ. නිව්සීලන්ඩ් එන ගොඩක් අය හොබිටන් බලන්න එන නිසා ඒ වෙද්දි දෙසැම්බර් මාසේ තියෙන මූවි සෙට් ටුවර්ස් වල ටිකට්ස් භාගයක් විතර විකිණලා තිබ්බේ. ඉතින් මේ ටුවර් එකට ටුවර් ගයිඩ් කෙනෙකුත් ඉන්නවා හොබිටන් මූවි සෙට් එක ගැන විස්තර කියන්න. ඉතින් හොබිට් මූවි එක බලලා නැති අය හිතනවා ඇති මෙතන මොකද්ද විශේෂත්වය කියලා. මෙතන තමයි හොබිට් සහ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් කියන ලෝකේ ගොඩක් ප්‍රසිද්ධ වුණු මූවි ෂූට් කරලා තියෙන්නේ. J.R. Tolkien ලියපු නවකතා තමයි මේ මූවිස් වල ඩිරෙක්ටර් වෙන සර් පීටර් ජැක්සන් මේවල එන කතාවට පාදක කරගෙන තියෙන්නේ. එකිනෙකට සම්බන්ධ හොබිට් සීරීස් එකේ මූවිස් 3ක් රිලීස් වෙන්නේ 2012 ඉඳන් 2014 කියන කාලෙදී. Lord of the Rings movie series එක ඊට අවුරුදු 10කට කලින් තමයි රිලීස් වෙලා තියෙන්නේ. ඉතින් මෙතන ඕගලන්ට පේන්න තියෙන්නේ හොබිට්ස්ලා ජීවත් වුණ විලේජ් එක. මේගොල්ලන්ගේ ගෙවල් වලට කියන්නේ හොබිට් හෝල්ස් කියලා. අන්ද ඇතුලේ තමයි මේ හොබිට් හෝල්ස් හදලා තියෙන්නේ. මෙතන ගෙවල් ගොඩක් පේන්න තිබ්බට මෙතනින් කීපයක් විතරයි ගේ ඇතුළට යන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. අනිත් ගෙවල් මූවි සෙට් එකට අවශ්‍ය විදිහට පිටින් විතරයි හදලා තියෙන්නේ. හොබිටන් මූවි සෙට් එක හදලා තියෙන්නේ අක්කර 1250ක පැතිරලා තියෙන ඇලෙක්සැන්ඩර් ෆාම් එකේ. මේ ෆාම් එක දැන්ටත් පෞද්ගලික ඉඩමක්. මෙතන ඕගොල්ලන්ට පේන ලොකු ඕක් ට්‍රී එක ඇත්ත ගහක් නෙවෙයි. මේක ෆයිබර් ග්ලාස් වලින් තමයි හදලා තියෙන්නේ. Lord of the Rings shoot කරද්දි තිබ්බ ඇත්ත ගහ ඊට අවුරුදු 10කට පස්සේ Hobbiton shoot කරන්නේදී මැරිලා තිබ්බ නිසා තමයි මේ වගේ ලොකු ආටිෆිෂල් ගහක් හදලා තියෙන්නේ. හැබැයි Hobbiton movie එකේ තප්පර 10ක වගේ පොඩි සීන් එක විතරයි මේ ගහ පෙන්වන්නේ. J.R. Tolkien ගේ පොත්වල විස්තර කරන ලස්සන ප්ලම් ගාඩන් එක හදන්න සර් පීටර් ජැක්සන් පාවිච්චි කරලා තියෙන්නේ වෙනස්ම විදියක්. නිව්සීලන්ඩ් වල වැවෙන ප්ලම් ගස් ගොඩක් ලොකු නිසා මේගොල්ලෝ හොබිටන් එකේ ඇපල් පෙයාස් වගේ ප්‍රමාණයෙන් පොඩි ගස් වවලා තියෙනවා. ඊට පස්සේ ඒවල කොළයි ගෙඩි ඔක්කොම කඩලා ආටිෆිෂල් ප්ලම් තමයි ගස් වලට හයි කරලා තියෙන්නේ. මේ හොබිට් හෝල්ස් වල ඉස්සරහා ඩෙකොරේට් කරලා තියෙන විදිහෙන් ඒ ගෙදර ඉන්න හොබිට් කරන රැකියාව ගැන ඉඟියක් ගන්න පුළුවන්. සමහර හොබිට්ස්ලා මීමැස්සෝ ඇති කරන අය, සමහරු වඩු වැඩ කරන අය, ඒ වගේම තමන්ගේ රැකියාව විදිහට ගස් කපන අයත් මේ හොබිටන් විලේජ් එකේ ඉන්නවා.
මේ ගයිඩඩ් ටුවර් එකේ ඊළඟට තිබ්බේ හොබිට් හෝල් එකක් ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා බලන්න. එහෙනම් අපි ඇතුළට ගිහිල්ලම බලමු. හොබිට්ස්ලා හැමෝම වගේ උසින් අඩු නිසා ඒගොල්ලන්ගේ ගෙවල් වල වහලත් ටිකක් පහළින් තියෙන්නේ. මේ හොබිට් හෝල් එක ඇතුලේ තියෙන හැමදේම හොබිටන් වගේම ලෝඩ් ඔෆ් ද රින්ග්ස් කියන මූවිස් වල එන කතාවට ගැලපෙන විදියට ගොඩක් මහන්සි වෙලා හදලා තියෙනවා කියලා පේන්න තිබ්බා. හොබිට්ස්ලා පාවිච්චි කරන බාත්ටබ් එක නම් අපේ බබාට හරියන සයිස් එකට තිබ්බේ. හොබිට් හෝල් එකේ තියෙන හැම දෙයක්ම එන විසිටර්ස්ලාට try කරලා බලන්නත් පුළුවන්. ගයිඩඩ් ටුවර් එකේ අන්තිම කොටස විදිහට අපි ගියේ ග්‍රීන් ඩ්‍රැගන් ඉන් එකට. මූවි එකේ විදිහට හොබිට්ස්ලා සතුරු සාමිච්චියේ දෙන්න පාවිච්චි කරපු පබ් එකක් තමයි මෙතන. ග්‍රීන් ඩ්‍රැගන් ඉන් එක ඉස්සරහට ආවම හොබිටන් හිල් එකේ හොඳ view එකක් බලා ගන්නත් පුළුවන්. හොබිටන් මූවි සෙට් එකේ ගයිඩඩ් ටුවර් එක සාමාන්‍යයෙන් පැය 2කමාරක් විතර තියෙනවා. ඒ වගේ මූවි සෙට් එක බලන්න පුළුවන් ගයිඩඩ් ටුවර් එකකින්ම විතරයි. ඉතින් හොබිටන් මූවි සෙට් එක බලලා ඉවර වෙලා අපි ගියේ නෝර්ත් අයිලන්ඩ් එකේ තියෙන ලස්සනම දියැලක් බලන්න. කායක පාක් කරලා විනාඩි 10ක් විතර ලස්සන කැලයක් මැදින් තමයි ඇවිදගෙන යන්න තියෙන්නේ.
වෝක් එකේ අන්තිමට වීවිං ප්ලැට්ෆෝම් එකක් තියෙනවා මේ දියැල්ල බලන්න. මලමාලියගේ වේල් එක වගේ ලස්සනට වතුර වැටෙන හින්දාද කොහෙද මේ දියැල්ලට නම දාලා තියෙන්නේ බ්‍රයිඩල් වේල් ෆෝල්ස් කියලා. මීටර් 55ක් උස මේ දියැල්ල හැදිලා තියෙන්නේ මීට අවුරුදු මිලියන 2.5කට විතර කලින් වුණ වොල්කැනික් ඉරප්ෂන් එකකින් ගලාගෙන ආපු ලාවා වල ප්‍රතිඵලයක් විදියට. බ්‍රයිඩල් වේල් ෆෝල්ස් එක ළඟට පේන තව වීවිං ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. ඉතින් අපි එතනටත් ගිහින් බැලුවා දියැල්ල කොහොමද පේන්නේ කියලා. ওই විදිහට තමයි අපි නිව්සීලන්ත ටුවර් එකේ 3 වෙනි දවසේ ඉවර වුණේ. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ අපි අද ගිය තැන් වලට කලින් ගිහිල්ලා තියෙනවා නම් හරි මේ ලොකේෂන්ස් වලට කැමති නම් කමෙන්ට් කරන්න. අපේ නිව්සීලන්ත සීරීස් එකේ පළවෙනි කොටස බැලුවේ නැත්නම් ඒකත් බලන්න. ඉතින් අපි මේ වීඩියෝ එකේ link එක අන්තිමට දාන්නම්. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.